හරිනේ. දැන් එහෙනම් එහෙනම් එහෙනවද? ඔව් සර් එහෙම. හරි. මේකෙදි දැන් එතකොට CO2 එන එක මෙහෙම එකව වෙද්දි මේක මොකද වෙන්නේ? මේ වාතය මෙතන පිරෙන්න ප්‍රෙෂර් වෙනවනේ. ප්‍රෙෂර් වෙද්දි මේක එන්න පිටිපස්සට යනවා. ඊට පස්සේ මේක පිටින් පස්සට ගිහිල්ලා මෙහෙම නැවතුනොත් උඩ කෙලින්ම මෙතන තියෙන CO2 විතරයි. ඒ කියන්නේ අතනින් පිට වෙලා එන CO2 හරියටම එකතු කරගන්න පුළුවන්. හරි. නිවැරදිව CO2 ටික එකතු කරගන්න පුළුවන්. වාසියක්. එහෙනම් මේක පැත්තෙන් හිතලා ලිව්වත් මේක පැත්තෙන් හිතලා ලිව්වත් හරි. වාසිය අහන්නේ මේක පැත්තෙන් හිතලා ලිව්වත් මේක පැත්තෙන් හිතලා ලිව්වත් හරි. මේක පැත්තෙන් හිතුවොත් කොහමද? CO2 වතුරේ දිය වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ගියොත් වතුරේ දිය වෙනවනේ. ඒක දිය වෙන එක අඩු කරගන්න පුළුවන්. දිය වෙන එක අඩු කරගන්න පුළුවන්. මෙහෙම ගියොත් හරියටම CO2 එකතු කරගන්න පුළුවන්. නිවැරදිව CO2 එකතු කරගත හැකි වෙයි. ඒකට වතුරේ දිය වෙන්නේ නැහැ. වැඩි ප්‍රමාණයක් එක්කව කරගන්නත් පුළුවන්. මොකද මේක වතුරේ දිය වෙද්දි එක්කව වෙන CO2 ටික අඩු වෙනවා. නැත්තම් මෙතනින් එළියට යන්න පුළුවන්. ඕවා දේවල් වෙනවා. මෙහෙම එක්කව කරොත් වැඩි ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන්. නිවැරදිව එකතු කරගන්න පුළුවන්. ඔය වගේ දේවල්. හරි විභාගය ඔහොමයි අහන්නේ ප්‍රශ්න. වටෙන් අහනවා පොඩි තියරි කොටසක්. සාමාන්‍යයෙන්. ඒතර ප්‍රශ්න වල ලියන්න කියන්නේ ඒකයි ආ. ඒ වෙලාවට ඔහොම හිතුන්නේ නැත්නම් ඉතින් වැඩක් මුකුත් කරගන්න බෑනේ. එහෙම හිතෙනවා නම් වායි ජාතිය ප්‍රශ්න ටිකක් කරලා ඉන්න ඕන කලින්. හරි. ඊට පස්සේ වාසියක් අහන්නේ. වාසි දෙක තුනක් ලියන්න පුළුවන් කමක් තිබ්බා. හැබැයි එකයිනේ අහන්නේ. එන එකක් ලියන්න. එක ලකුණයි දෙන්නේ. වා එක වාසියක් අහන්නේ වාසි 10ක් ලිව්වත් හම්බෙන්නේ එක ලකුණයි. හින්දා අහන්න එකක් නම් හරියටම එකක් ලියන්න. ඒක හරි එකක් ලියන්න. බොරු ලියන්නේ නැතුව. හරි. සමහරක් වෙලාවට බොරු දේවල් ටිකක් ලියලා වෙන්නෙම බැරි දේවල් ටිකක් ලියලා මේ වෙන්න පුළුවන් දෙයක් හතර පහකට විතර දාලා ලියුවා කියන්නකෝ. ඒගොල්ලෝ බලන්නේ උඩ එක විතරයි. එකක් නම් අහලා තියෙන උඩ එක විතරයි. එහෙනම් හරියට උඩ එකට විතරක් හරි උත්තරේ ලියන්න. ඔන්න ඔය විභාග පේපර්ස් කරද්දි මතක තියාගන්න. හරියටම උත්තරේ ලියන්න එකපාරට. ඊට පස්සේ C උපකරණයේ සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. C එකේ වෙන එක. C එකේ මොකද්ද වෙන්නේ? කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රියා කරනවා HCl එක. හරිද? කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රියා කරනවා HCl එක. කැල්සියම් කාබනේට් කියන්නේ CaCO3 ප්‍රතික්‍රියා කරනවා HCl එක. හරි. මෙහෙම ප්‍රතික්‍රියාවක් ලියද්දී මට නම් එකපාර ලියන්න පුළුවන් නේ. මොකද ඒ જાතිය ඒව හදලා තියෙනවා. ලියලා තියෙනවා. ඔහොම දේවල් සාමාන්‍යයි. ඔයාට ඕනනම් මෙහෙම හිතන්න. ලේසි විදියක්. දැන් මේ දෙන්න ගත්තොත් මෙහෙම කඩන්න පුළුවන් මට. හරිද? මේ වාට සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් ලියන්න දන්නේ නැත්නම් මේ විදිහට ලියලා බලන්න ඕනම ප්‍රතික්‍රියාවක් ලියා ගන්න පුළුවන්. මේ දෙන්න මම කඩනවා. අඩපුවම කැල්සියම් වල සංයුතයි මම දන්නවා කීයද? 2යි. මෙයාගේ සංයුතාවත් 2යි. මෙයා ඉන්නේ කොහොමද? CO3 2- විදිහට. කොහොමයි ඉන්නේ? හරිද? CO3 2-. මෙන්න මේ දෙක හින්දා තමයි යාගේ සංයුතාව 2 උනේ. ඔය දෙකට දෙක මාරු වෙලා තියෙන්නේ. හරිද? මෙයාගේ සංයුතාව 2යි කියලා දන්නේ නැත්නම් මෙයා අයනයක් නේ. මෙයාගේ දෙක නම් මේ එළියෙන් වරහනක් මොකුත් නැහැ. තේරෙනවද? මේ සංකීර්ණයිනේ මෙයා. ඛණ්ඩයක්නේ. එයාගේ එළියෙන් වරහනක් නැහැ කියන්නේ මේ දෙන්නගේ සංයුතාව දෙක සමානයි. සමාන. සමාන නම් මෙයාගේ ගානමයි මෙයාටත් තියෙන්නේ. අයනයක් හින්දා එයා 2 වෙනවා. ඉස්සරහෙන් තියෙන්නේ ධන කට්ටිය පිටිපස්සෙන් ඉන්නේ ඍණ කට්ටිය. හරිද? එකව වෙන්නේ ධනයි ඍණයි. ධනයි ඍණයි ආකර්ෂණය වෙනවා. එහෙනම් මෙහෙම මොකක් හරි එකක් සමීකරණ මේ
කවුද? ආයි මේ අනුක සූත්‍රයක්. හරි. මෙහෙම එකක් ආවොත් මේකේ මොකක්ම හරි තියෙන එක ඉස්සරහින් ඉන්නේ මොකද්ද? ධන කියලා මතක තියාගන්න. පිටිපස්සෙන් ඉන්නේ ඍණ. එහෙනම් මෙයාගේ මම මේවට හදාගන්න ලේසි ක්‍රමයක් කියන්නේ. මෙයාගේ ඉස්සරහින් ඉන්නේ එහෙනම් ධන එක්කනවා. පිටිපස්සෙන් ඉන්නේ ඍණ එක්කනවා. සංයෝජා ගත්තොත් හයිඩ්‍රජන් වල සංයුතාව එකයි. මෙයාගේ එක. කොහොම මතක තියාගන්න. හරිද? දැන් එහෙනම් ප්‍රතික්‍රියා කරන්න ඕනේ මෙයාගේ කවුරු හරි මෙයාගේ කාත් එක්ක හරි. මෙයාගේ කවුරු හරි ප්‍රතික්‍රියා කරන්න ඕනේ මෙයාගේ කවුරු මේ දැන් දෙන්නෙක් ඉන්නවනේ. කැල්සියම් ඉන්නවා කාබනේට් ඉන්නවා. මේ දෙන්නගෙන් කවුරු හරි මේ දෙන්නගෙන් කාත් එක්ක හරි එක්ක හයිඩ්‍රජන් එක නැත්නම් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. හරිද? ප්‍රතික්‍රියා කරන්න ඕනේ. එහෙම කරද්දී බලන්න දැන් ධනයි ඍණයි දාපු හේතුව. මම ධනයි ඍණයි දැම්මේ ධනය ප්‍රතික්‍රියා කරන්නේ කාත් එක්කද? ඍණයත් එක්ක. ධනයි ඍණයි ප්‍රතික්‍රියා කරන්නේ. ධන ධන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් මේ පැත්තේ එක්කනාගෙන් ධන එක්කන මේ පැත්තේ එක්කනාගෙන් ඍණ එක්කනත් එක්ක ප්‍රතික්‍රියා කරමු. තේරෙනවද? මෙයාගෙන් ධන එක්කන කැල්සියම් මෙයාගෙන් ඍණ එක්කන එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ අපි දන්නවා ඔහොම ප්‍රතික්‍රියා කියන්නේ මොකක් හරි දෙකක් මූලද්‍රව්‍යයන් දෙකක් එකතු වෙලා තනි එකක් හැදෙනවා නම් හරිද? අණුවක් අයනයක් හැදෙනවා නම් සංයුතා අනිවාර්යෙන් බලන්න. සංයුතා ඉගෙන ගන්න ඕකට. ඒකයි මෙතනත් දැම්ම සංයුතා වෙනම ලිව්වේ. හරිද? මෙයාගේ සංයුතාව කීයද? කැල්සියම් වල 2යි. ක්ලෝරින් වල සංයුතාව 1යි. එහෙනම් ක්ලෝරින් වල එක මෙහාට එනවා කැල්සියම් වල 2 ක්ලෝරින්ට යනවා. එහෙනම් මෙහෙන් 2 දානවා. මේ වාට ප්‍රතික්‍රියාවක් ලියන්න මේ විදිහට හුරු වුණොත් ටක් ගාලා හිතලා මෙහෙම ගන්න රින්ද දාන්න එපා. ටක් ගාලා හිතලා හුරු වුණොත් ඔයා ටක් ගාලා ඕනයක් හදාගන්න පුළුවන්. දෙකක් ප්‍රතික්‍රියා කරන එකක්. ගත්තොත්. විඝටනය වෙන ඒවා තියෙනවා. ඒවා විඝටනය වෙන එක කටපාඩම්ම තමයි. කිරව දාගෙන තියෙන්නේ. ඔය KMNO4 වල එහෙම විඝටනය වෙන එක තියෙනවා. ඒක කටපාඩම් කරගන්න ඔක්සිජන් නිපදවීමේ ඒක අනිවාර්ය එකක්. හරිද? හරි. දැන් ඊළඟට අන්න දෙන්නෙක් හරි. ඊළඟට ඉන්න කවුද? මේ හයිඩ්‍රජන් ඉන්නවා මෙයා ඉන්නවා. හැම ඉස්සෙම ඉස්සරහින් ලියන්න ඕනේ ධන එක්කන. ඒකත් මතක තියාගන්න. දැන් මේ දෙන්න ප්‍රතික්‍රියා කරත් ඉස්සරහින් ලියන්න ධන එක්කන. ඊළඟට ප්‍රතික්‍රියාවෙන් එනවා මෙන්න මේ හයිඩ්‍රජනේ CO3. H තියෙනවා CO3 තියෙනවා. CO3 වල සංයුතාව කීයද? 2යි. ඒ දෙක එනවා හයිඩ්‍රජන්ට. හරිද? හයිඩ්‍රජන් වල සංයුතාව 1යි. ඒක මෙයාට යනවා. වරහණක් දාලා සාමාන්‍යයෙන් ඔහොම එක ලියනවනේ. ඒක එහෙම ලියන්න ඕනේ නැහැ ඒක හින්දා. හරි. මේකෙන් දැක්කද ඉස්සරහම ලියලා තියෙන්නේ ධන එක්කනාව. ධන එක්කනාව ඉස්සරහින් ලියන්නේ. අපි ධන ඍණ හොයාගන්න පුළුවන් ආවර්තාවකගේ මේ පැත්තේ තියෙන අය. හරිද? ආවර්තාවක ගත්තොත් මෙහෙම ආවර්තාවකගේ මේ පැත්තේ කෙරවල ඉන්නේ. ඒගොල්ලෝ ධන විදියට ගන්නට. ඒගොල්ලෝ ටිකක් ධන පැත්තට බර. ඒගොල්ලෝ ධන කියලා එහෙම ගන්න. ඒ කවුරු හරි හිටියොත් මේ පැත්තෙන් එයා තමයි ධන. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් වගේ බලන්න. එයා ධන මෙයා ඍණ. එහෙම හිතන්න. හැදෙනවා. දැන් මෙතනදී මෙයාව තව ටිකක් විඝටනය වෙනවා කැඩෙනවා. එයාව කැඩෙනවා බලන්න මෙයා අපිට කැඩෙනවා දැන් අන්තිමට හැදෙන වායු මොකද CO2 වායුව හැදෙන්නේ. හැදෙන්නේ CO2 ගෑස් එක හැදෙන්නේ. මෙයාව තමයි මේ කැඩෙන්නේ. CO2 හැදෙනවා නම් බලන්න මෙතනින් කාබන් එකක් ගියා. හරි. ඔක්සිජන් දෙකක් ගියා. තව ඔක්සිජන් එකක් තියෙනවා හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒ දෙන්න වෙනම ඉන්නවා. පේනවද? අන්න මෙයාව කැඩුනා මේ විදිහට. ඔයා මේ විදිහට සමීකරණ ලිව්වත් හරි හැබැයි මෙතන කාබන් ඩයොක්සයිඩ් බලන හින්දා මෙහෙම ලියන්න ඕනේ. CaCO3 HCl CaCl2 ධන H2O ධන CO2. හරිද? ඔහොම ලියන්න ඕනේ. මේගොල්ලන්ගේ තත්ත්ව පෙන්වන්නත් ඕනේ. ජලය විතරයි ලික්විඩ් වෙන්නේ.
ගෑස් මෙයා G අනිත් අය AQ. මෙයා ඝනයක්. ඊට කාබන් කැටයක් නේ තියෙන්නේ. එන එයා ඝනයක්. S. හරිද? ඊට පස්සේ තුලිත එක අහන්නේ. තුලිත නම් ඔක්කොම වටේ සමාන කරගන්න. තේරෙනවද? මෙයාව තමයි මේ කැඩුනේ. අපෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවනේ හොයන්නේ. එහෙනම් CO2 ගෑස් එක කැඩෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා H2කුයි O එකකුයි. එයාව ජලයේ විදිහට තියෙනවා. හරිද? ඊට පස්සේ මේකට තුලිත කරගන්න. කැල්සියම් එකයි එකයි. කාබනේට් එකයි. දැන් කාබන් විතර තනි තනි මූලද්‍රව්‍ය විදිහට ගන්නේ. කාබන් එකයි කාබන් එකයි. හරි. ඊට හයිඩ්‍රජන් එකයි හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ක්ලෝරින් එකයි ක්ලෝරින් දෙකක් තියෙනවා. එහෙනම් මම මේ පැත්තට දෙකක් දැම්මොත් ඉස්සරහෙන් දාන්නේ දෙකක් දැම්මොත් හයිඩ්‍රජන් දෙකක් වෙනවා ක්ලෝරින් දෙකක් වෙනවා. දැන් තුලිත. හරිද? ඉස්සරහටයි දාගන්නේ අපි පිටිපස්සට නෙමෙයි ඉස්සරහට. මෙයාගේ ඉස්සරහට දෙකක්. මොකද මේ හයිඩ්‍රජන් උත් දෙන්නෙක් ඉන්නවා ක්ලෝරින් උත් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් දෙන්නටම දෙක පොඩ්ඩුයිනේ. දෙන්නම තනි එකක් විදියටත් ඉන්නවා. එහෙනම් මේ දෙන්නගේ ඉස්සරහට දෙක දාගන්න. දැන් තුලිත එක තමයි මේ. උත්තර විභාගෙදි මේක ලිව්වනම් හරි. මේ විදිහට ලියාගෙන හරි හදාගෙන අන්තිම උත්තරේ මේක තියෙන්න ඕනේ. තේරුණාද ගත්ත විදිය? ගත්ත විදිය තේරුණාද? ඔව් සර්. පොඩ්ඩක් බලන්න ලියලා ආයෙ පාරක් ඕන හිමීට මෙන්න මේක දාන්න. මේක රින සම්මේ ජාතිය ප්‍රතික්‍රියා ටිකක් අරගෙන හදනවා. හරිද? ඒකේ තියෙනවනේ මැග්නීසියම් එක ඒක වා තනියම ලියලා බලන්න මේ විදිහටම හදලා මේ විදිහට මෙනවද උත්තර කියලා. ඊට පස්සේ ඕක ලියලා ඉවරලා කියන්න තව දෙයක් තියෙනවා. ලියලා ඉවරලා කියන්න. ලියලා ඉවරයි සර්. හරි. ඒවා ලියපු විදිහ මතක් කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැක්කනේ අමාරු නෑ. මං කියපු විදිහ සංයුතාව හිතන්න ධනරින හිතන්න. දෙක මාරු කරන්න. සංයුතාව හොයාගත්ත සංයුතාව මාරු කරන්න. එච්චරයි. ඕන දෙකක් හදාගන්න පුළුවන්. මේ පැත්ත විතරක් නම් දන්නේ. එහා පැත්ත දැක්කනේ හදාගත්තා. හුරුවක් නැති වුණත් එහෙම හදන්න. ඒ විදිහට හුරු වුණොත් හදාගන්න පුළුවන්. හරි. මේ මොනවද? වායු. මොන වායුද අපි හොයන්නේ? CO2, O2, H2. ඔන්න ඔය වායු ටික. මේ වායු එක්ස්ප්‍රෙස් කරන විදි වගේක් තියෙනවා. ඒ විදි ටිකත් මතක් කරගන්න ඕනේ. හරි. ඔය වායු එක්කව කරගන්න විදි. එක්කව කරගෙන හඳුනා ගන්න නිරීක්ෂණ තියෙනවා. අන්න ඒ නිරීක්ෂණ ටික ඔයා මොකක් කරන්නද? ටිකත් බලා ගන්න ඕනේ. හරි. CO2 ගත්තොත් අපිට මේ ඔක්කොම ජලයෙන් එකතු කරගන්න පුළුවන්. හරිද? මේ ඔක්කොම ජලයේ අර ජලය දැන් තිබ්බ පැට්‍රිකල් එක ජලය දාලා ජලයෙන් එකතු කරගන්න පුළුවන්. එතනදි වෙන්නේ මොකද්ද? මෙහෙම තියෙනවා. හරි මේ විදිහට හිතන්න. මේක ලේසි මෙහෙම හිතන්න. මෙහෙන් එනවා වාතය මේ ජලය දැන් තියෙනවා. එන්න වාතය එනවා වාතය ඇවිල්ලා උඩ එකතු වෙනවා. කලින් වතුර තිබ්බා කටගාවට. මෙහෙම කටගාවට වතුර තිබ්බා. ඔය වතුර ටික මොකක් වෙනවද? නැති වෙලා පල්ලෙහාට බහිනවා උඩ වාතය එක්කව වෙන හින්දා. හරිද? උඩ මෙහෙම වාතය එකතු වෙනවා. එකතු වෙද්දි වතුර මට්ටම පහළ බහිනවා. පහළ බහිනවා මෙතනින් මෙහෙමත් යනවනේ වතුර. එහාට එක්කව වෙනවා. හරි. කියන වතුර පහළ බැස්ස. මොනවද පහළ බහින්නේ? ජලය. කොහෙටද යන්නේ? පහළට. යන එකට අපි කියනවා විස්ථාපන. ඈත් වෙනවනේ විස්ථාපන. ඒක විස්ථාපනයි කිව්වේ. ප්‍රතික්‍රියාවත් ඒක විස්ථාපනයි එකක් ඈත් වෙනවා. ඒ වගේ වතුර පහළට යනවා. ඔච්චරයි. දැක්කනේ? එහෙම මතක් කරගන්න. මොකද අපි දන්නවා වතුරට දාපුවම වාතය යන්නේ උඩට. එහෙනම් උඩ වතුර වාතය කවෙද්දි වතුර පහළට බහින්නේ. එහෙනම්
මේ ජලය මගින් මේ තුනම අපිට ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න පුළුවන්. හරිද? ඔය ජලයේ යටිකුරු විස්ථාපනයෙන් මේ තුනම එකතු කරගන්න පුළුවන්. හරිද? මේ කොටස් දැන් ක්ලාස් එකේදී මට කරන්න බැරි වෙච්ච කොටස් එහෙම නෙමෙව්වා. හරිද? වෙනම තියරි කැලි කරගෙන මේ ප්‍රශ්න කරද්දී ඒව ඔළුවට දාගන්න, ලියා ගන්න. වැදගත් ඒවා ලියා ගන්න. අයියේ මෙහෙම හිතුවේ කියන එක ඕන ඔයාගේ වචනෙන් පැත්තකින් ලියා ගන්න. හරිද? අමතක වෙයි කියලා හිතනවා නම් ලියා ගන්න. වාතය පල්ලෙහාට තල්ලු කරන හින්දා වාතයෙන් මොකද්ද? ජලය පල්ලෙහාට. මේ වාතය කවන හින්දා ජලය පල්ලෙහාට තල්ලු කරන හින්දා යටිකුරු විස්ථාපනය. එහෙනම් මේ තුන්දෙනාම ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා අර වාතය මගින් එකතු කරන එක. හරිද? වාතය මගින් මේ ඔක්සිජන් එකතු කරගන්න බෑ. හරිද? මෙයාව වාතයෙන් එකතු කරගන්න බෑ. ඇයි? වාතයේත් ඔක්සිජන් තියෙනවා. ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙනවා. මෙතනින් ඔක්සිජන් තියෙනවා. ඔය දෙක එකතු වුණොත් මොකද වෙන්නේ? හොයාගන්න බෑ. හරිද? වාතයේ ඔක්සිජනුයි මේ ඔක්සිජනුයි එකතු වුණොත් මික්ස් වෙනවනේ. මික්ස් වුණාම ඔය දෙක අපිට වෙන් කරගන්න පුළුවන්ද? බෑ. ඒ හේතුව තමයි මෙතන වාතය මගින් මෙයාව එකතු කරගන්න බැරි. අන්න ඕකයි හේතුව. ඇයි? මෙතන වායු ගෝලයේ තියෙන වාතයත් එක්ක වාතයේ ඔක්සිජන් සමග මෙම එකතු කරන ඔක්සිජන් එකතු වුණාම මික්ස් වුණාම අපිට වෙන් කරලා අඳුරගන්න බෑ. ඕවා හේතු ඇහුවොත් ලියන්න ඕනේ ඌවා. වෙන් කරලා අඳුරගන්න බෑ. ඔය කෑල්ල දැන් පෙරලලා පස්සේ අද රෑම නිදාගන්න කලින් මේ ටික බැලුවොත් ඔළුවට යනවා. හරි? නැත්තේ නෑ. ඔයා අද රෑ නිදාගන්න කලින් මේ ටික හොඳට බැලුවොත් ඔළුවට යනවා. පැට්‍රිකල් ටික ටක් ගාලා පෙරලා ගත්තා. බලාගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ දෙක දැන් වාතය මගින් එකතු කරගන්න යන්නේ. මෙයා බෑගේ එයාව වෙන් කරලා අඳුරගන්න බෑ වාතය මිශ්‍ර වුණාම. ජලයේදී නම් යටිකුරුයි. හරි. වාතය එක්ක කරනවා. වාතය කියන්නේ තෝකමයි. මෙන්න මේකම ඔය එන බටේ මෙහෙම දාගන්න. හරිද? ඕකට වායු සරාවක් ගන්න. වායු සරාවක් ගන්න. යුනාලයක් කැම ගන්න බල හොඳ මේක වායු සරාව. මෙයා වායු සරාවක්. වායු සරාව තමයි 40 අඩි කොටුව තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම යන්නේ. මෙහෙම යාව තියන්න පුළුවන් ඔහොම එක්කනේ. හරිද? මේවා අනිත් පැත්ත හරවලා දැන් මේ තියෙන්නේ. වායු සරාව. ඒතර මෙහෙන් එන වාතය මෙහෙන් ඇවිල්ලා එකහුව වෙනවා. එකහුව වෙද්දී අපි බලන්න ඕන එකක් තියෙනවා. මොකක්ද? එයාගේ ඝනත්වය. හරිද? මොකද්ද බලන්න ඕනේ? ඝනත්වය. ඝනත්වය බලන්න. මොකද්ද ඝනත්වය? ඒ කියන්නේ බර වගේ හිතන්න. අපි දන්නවා ඝනත්වය කියනවා ඝනත්වය තමයි ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වය සමීකරණය. ඒකත් මතක් කරගන්න. ඝනත්වය සමීකරණය මොකක්ද? ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වය කියන්නේ ස්කන්ධය වැඩි වෙනවා වගේ එකක් කියලා හිතන්න ඕනේ. ස්කන්ධය වැඩි වෙද්දී නේ බෙදීමෙන් උඩනේ දෙන්නම. එහෙනම් මෙයා වැඩි කරද්දී මෙයා වැඩි වෙනවා. ස්කන්ධය වැඩි කරද්දී ඝනත්වය වැඩි වෙනවා. හිතන්න කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය වායුගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් වැඩි. හරිද? මෙයා වායුගෝලීය වාතයට වඩා ඝනත්වය වැඩි. මොකද්ද වඩා? ඉන්න වැදගත් වචනේ. වඩා. කාබන් ඩයොක්සයිඩ් වායුගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් වැඩි. මෙයා හයිඩ්‍රජන් වායු බැලුම් යනවා. එහෙනම් එයා උඩ යනවා. උඩ යනවනම් වායුගෝලීය වාතයට වඩා ඝනත්වය අඩුයි. හරිද? එහෙනම් මෙයා ඔක්සිජන්ගේ ඝනත්වය වායුගෝලීය වාතයේ ඝනත්වය සමානයි. එහෙනම් මික්ස් වෙනවා. හරිද? ඔන්න ඔවත් හේතු. හොයා වෙන් කරගන්න බැරි. හරි. මෙයාගේ වායුගෝලීය ඝනත්වයට වඩා මෙයා වායුගෝලීය වාතයට වඩා ඝනත්වය අඩුයි. මෙයාගේ වායුගෝලීය ඝනත්වයට වඩා වායුගෝලීය වාතයට වඩා ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි කියන්නේ ස්කන්ධය වැඩි කියන මතක තියාගන්න. හරි. එහෙනම්
ඝනත්වය අඩු එක්කනාගේ මොකද්ද ස්කන්ධය අඩු. එහෙනම් එයා කොහෙටද යන්න බලන්නේ? ඝනත්වය අඩු නම් ස්කන්ධය අඩු නම් එයා උඩට යන්න බලන්නේ. හරි. දැන් මෙතනදී උනේ මොකද්ද? මේ ජලයට වඩා වාතයේ ඝනත්වය අඩු හින්දා ජලයට වඩා වාතයේ ඝනත්වය අඩු හින්දා මෙහෙම උඩට යන්න බැලුවා. උඩට ගිහිල්ලා හිර වුණේ ඒකයි. හරි. ඉතින් එහාට යන්න බෑනේ. වාතයේ ඝනත්වය අඩු හින්දා. එහෙනම් ඔය සිද්ධියම තමයි මෙතනත්. වායු ගෝලීය වඩා ඝනත්වය අඩු නම් මෙයා බලනවා උඩ යන්න. හරි. හයිඩ්‍රජන් උඩ යන්න බලන්න. එහෙනම් එයාත් මෙහෙම නෝමලි දැන් මෙහෙම තියෙනවා මේක. එයාට මොකද කරන්නේ? මෙහෙම බටේ දානවා. හරි. දැන් මෙයා ඉන්නේ මේ නිකන් වාතයේ තියෙන වායු ගෝලීය වාතය. හරිද? මෙයා ඝනත්වය අඩුනේ උඩ යන්නනේ බලන්නේ. උඩ යන්න බලනවා නම් මේ හයිඩ්‍රජන් වාතය ඇවිල්ලා උඩ පිරෙනවා. මෙහෙම ඇතුළට යනවා. හරිද? මෙහෙම ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා උඩ එකතු වෙනවා. මෙහෙම උඩ එකතු වෙනවා. උඩ එකතු වෙද්දි කලින් තිබ්බ වායු ගෝලීය වාතය මොකද වෙන්නේ? අර මේ ජලය පල්ලෙහාට බැස්සා වගේ එයා තල්ලු වෙලා යනවා මෙහෙම. තේරුණාද? මෙයා මොකද ජලය මෙහෙම උඩට ජලයේ අස්සෙන් වායු ගෝලීය වාතය මේ වාතයේදී වායු බුබුලු උඩ යනවා ඝනත්වය අඩු හින්දා. මෙතන මේ ඝනත්වය අඩු හින්දා එයා උඩ යනවා. උඩ ගිහිල්ලා මෙතන හිර වෙනවා. හරිද? උඩ ගිහිල්ලා හිර වෙනවා. හිර වෙද්දි අර මෙතන වතුර පල්ලෙහාට බැස්සා වගේ වතුර පල්ලෙහාට තල්ලු වුණා වගේ කලින් නෝමල් තිබ්බ වාතය පල්ලෙහාට තල්ලු වෙලා යනවා. හරි. එහෙනම් මොකද්ද වෙන්නේ? ඕකත් මේ වගේ හදාගන්න. මේ හදාගත්ත ඔය. මොකද්ද? වාතය කොහෙටද යටි පල්ලෙහාටනේ යටි කුරුයි මොකක්ද වෙන්නේ? තල්ලු වෙනවා නම් විස්ථාපනය වෙනවා. හරි. එහෙනම් අපි හයිඩ්‍රජන් වායුව එක්කව කරගන්න අනිත් විදිය තමයි වාතයේ යටිකුරු විස්ථාපන. ඒකට රූප අඳින්න ඕනේ නැහැ. මතක තියාගන්න ඝනත්වය. ඝනත්වය අඩුයි නම් උඩට යනවා උඩට යනවා නම් නෝමල් වාතය පල්ලෙහාට තල්ලු වෙනවා. නෝමල් වාතය පල්ලෙහාට තල්ලු වෙන හින්දා නෝමල් වාතයෙන් තමයි අපි මේක හිතන්නේ. ජලයෙන් හිතුවා වගේ නෝමල් වාතය. වාතය යටිකුරු වෙනවා. වාතය යටිකුරු විස්ථාපනය වෙනවා. හරිද? එහෙනම් මෙයා මොකද වෙන්නේ? මෙයාව අපිට මෙහෙම එක්කව කරගන්න බෑ. ඇයි? ඝනත්වය යාගේ වායු ගෝලීය වාතයට වැඩි. වැඩි නම් එයා බලන්නේ පල්ලෑ බහින්න. එහෙනම් එයාව අපිට උඩ අතට එක්කව කරගන්න බෑ. එයා බලන්නේ පල්ලෑ බහින්නේ. එහෙනම් අපි මේ අතර මිනුම් සරාව තියලා මෙහෙම වාතය වුණා මේ අතට. එව්වම කලින් නෝමල් වාතය පිරලා තිබ්බ මේකේ. හරි. මේක නෝමල් වාතය පිරලා තියෙනවා මේ වගේම. ඊට පස්සේ මේන CO2 වල ඝනත්වය මොකද? වැඩි. වැඩි හින්දා එයා පල්ලෙහා බහිනවා. හරි. CO2 වල ඝනත්වය වැඩි එයා පල්ලෙහා බහිනවා. පල්ලෙහා බැහැලා මෙහෙම පල්ලෙහා කවෙද්දී නෝමල් වාතය සාමාන්‍ය වාතය උඩට තල්ලු වෙලා යනවා. හරිද? සාමාන්‍ය වාතය උඩට තල්ලු වෙනවා. කලින් උනේ හයිඩ්‍රජන් වල ඝනත්වය අඩු හින්දා උඩ යන හින්දා සාමාන්‍ය වාතය පල්ලෙහාට තල්ලු වුණා. මෙතනදී ඉන්නේ සාමාන්‍ය වාතය උඩට තල්ලු වෙනවා. ඇයි ඒ CO2 වල ඝනත්වය වැඩි. ඒ හින්දා පල්ලෙහා එක්කව වෙනවා. තිබ්බ සාමාන්‍ය වාතය එළියට උඩට තල්ලු වෙනවා. උඩට නම් මොනවද තල්ලු වෙන්නේ? වාතය. වාතයේ මොන කුරුද? උඩට නම් උඩුකුරු විස්ථාපන. ඒ මොනවද? CO2. මේ එළියට යන්නේ CO2 නෙමෙයි. CO2 අඳුර ගන්න අනිත් එක වාතයේ උඩුකුරු විස්ථාපනය. මේ එළියට යන්නේ නෝමල් වාතය. මේ ඇතුලේ තියෙන්නේ CO2. මේ උඩ තියෙන H2 මේ එළියට යන්නේ නෝමල් වායු ගෝලීය වාතය. හරිද? මෙතන ඇතුලේ තියෙන්නේ ගෑස්. මොකක්ම හරි ගෑස්. මේ ගෑස් තුනම වායු තුනම අඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ වෝටර්. හරිද? තේරුණාද? කියලා දුන්න ටික. Also, ඔන්න ඔහොම තමයි ඔය ටික තියෙන්නේ. දැන් අමාරු නෑ. දැන් පොඩි කෑලි. ඒතකොට මේ කෑලි ටික අදලා නිදා ගන්න ගන්නේ බලන්න. දැන් ඔළුවේ තියෙනවා ඔයාගේ. ඔක බලන්න. පොඩ්ඩ නෝට් එකක් දාගන්න. වෙන්නේ මොකද්ද කියන එක හිතන්න. ගණන්තය තමයි බලපාන. ඔය වායු එක්කව කරගන්න විදියට. ඔන්න ඔය වගේම තමයි අර මේ සෙමිනාර් එකේ කියලා දෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ප්‍රශ්නත් කරනවානේ.
ඒකයි කියන්නේ ඒ කෑලි ඕන චුටි ඒ කෑලි විතරක් තෝරගෙන බලන්න. ලොකු වෙලාවක් ගන්න එපා දේවල් වලට. හරි ලියා ගන්නකො ඕන දේවල් ටික. ලියලා ඉවරයි සර්. හරි. ඊට පස්සේ අහනවා තුලිත රසායන සමීකරණ විතරයි අපෙන් අහුවේ. ඊට වඩා මම වායු එක්කව කරන විදිහට කිව්වා හරි. අනේ ඒකයි වටින්නේ. ඒ තිසල් පුණීලෙන් කරන්නේ මොකද්ද? ඒක උඩින් තමයි ඔය HCl දාන්නේ. හරි. CL දාන්නේ තිසල් පුණීලෙන්. මොකද? ඇයි ඒ? ඉස්සෙල්ලම කැට ටික දාලා තියෙනවා කැල්සියම් කාබනේට් කැට. හරිද? කැල්සියම් කාබනේට් කැට දාලා ඇබ්බ ඔක්කොම වහලා සීල් කරනවා. සීල් කරලා අන්තිමටයි HCl දාන්නේ. නැත්තම් දෙන්නව එකට දාලා අන්තිමට වැහුවොත් ඒ දාලා වහන ටිකටත් CO2 හැදලා පිට වෙන්න පුළුවන් නිකන් එළියට. ඒකට තමයි මෙව කරන්නේ. තිසල් පුනීලේ අන්තිම කෙරවල තියෙන්න ඕන ඔය මිශ්‍රණය යට. හරිද? විසර්ජක නාලය තමයි උඩ තියෙන්න ඕන. හරිද? ඒ රූප බලන්න ඕන. ඕක ඇමරිස්සම අහන ප්‍රශ්නයක්. විසර්ජක නාලයේ පටන් ගන්න කෑල්ල තියෙනුනේ වාතයේ ඒ කියන්නේ රැබේට ටිකක් ළඟින් පල්ලෙහෙන්. ගොඩක් පල්ලෙහෙන් නෙමෙයි. තිසල් පුනීල යට කෙරවල ඔය අස්සේ ගිල්ලලා තියෙන්න ඕන. හරි. ඊළඟට මෙම ක්‍රියාකාරකම සඳහා කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50ක් භාවිතා කළේ නම් පිටවන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව ගණනය කරන්න. ලොකු ප්‍රශ්නයක්ද නෑ. ඌ අපි MCQ වල හදපු ප්‍රශ්න. හරි. ඒක මම ලකුණු 3ක් දීලා. හරි. එකම්ම ලකුණු 3ක්. MCQ වල අපි ඔයිට වඩා අමාරු දේවල් හදන්නේ. ඒකට හම්බෙන්නේ එක ලකුණ. ඔතනදී ලකුණු 3ක් දීලා. ඔය ලකුණු ටික බෙදෙනවා. හරි. උතන 3 කියන්නේ. ඒ වුණාට ලකුණු 3ක් නේ ගෑල්ලට. ඊට එතකොට 20ෙම 3ක් එතන තියෙනවා. ඔය දැන් ඔය ප්‍රශ්නෙම ගත්තොත් අමාරුද නෑ. 2යි 5යි 7යි 8යි 11යි. 20ෙන් ඔය ඕක ගෑල්ල විතර ලකුණු 11. හරි. ඒතර ඔය අමාරු දේවල් නෙමෙයි ඈ. ඔය වගේ තමයි ප්‍රශ්න අහන්නේ විභාගේ. දැන් ඔය තර්ඩ් ටර්ම් එක අමාරු කරයි. ඒ කියන්නේ ලේසි එකක් දෙන්නේ නැහැ නේ. අපි වගේ දෙන්නේ නැතුව. එහෙනම් ඔය වගේ ප්‍රශ්න දෙන්නේ. ඉතින් ඒකට හොඳට පුරුදු වෙන්න. කැල්සියම් කාබනේට් කොච්චරද ගන්නවා කියන්නේ ග්‍රෑම් 50ක්. ඒක කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධයක් දීලා තියෙනවා. ඉතින් ආයෙ අපිට මෞලික ස්කන්ධ හොයන්න ඕනෙත් නැහැ. අණු සංඛ්‍යාව අහන්න. හරිද? දැන් මේ වගේ ඒවා අපි හදලා තියෙනවා. ඉස්සෙල්ලා අහන්නේ මොකද්ද කියලා බලන්න. අහන්නේ මොකද්ද? අණු සංඛ්‍යාව. අණු සංඛ්‍යාවක් කොහොමද අපි හොයන්නේ? කියන්න බෑ. අණු සංඛ්‍යාව වෙන සමීකරණය. කියන නග මතක නැද්ද? නෑව බලන්න වෙනවා. මම තේරෙනවා නම් මතක නැහැ කියලා වැයව ලියා ගන්න කොලේක. මතක නෑ මට මේක. එහෙනම් බලා ගන්න ඕනේ. ප්‍රශ්න කරද්දී ඔය අහු වෙනවනේ. ඒක බලා ගන්න. ලියලා වෙනම තියාගන්න. දැන් කො අණු සංඛ්‍යාව වෙන සමීකරණ මතකද? ලොකු එකක් නෙමෙයි. අණු සංඛ්‍යාව වෙන සමී මුල්ම කාලේ කරේවුවා. ඒවා එකද කියන්නේ ලියපු නෝට් ඔක්කොම වටිනවා. හරිද? ඒක නිකන් නෙමෙයි ලිව්වේ. නිකන් කවර් කරන්න ඕන කමකට ලියපුවා නෙමෙයි. පාඩම් කරන ඒ කියන්නේ උගන්නන්න ඕන කමකට නිකන් කරපුවා නෙමෙයි. විභාගෙට අහන්න හින්දා කරපු ඒවයි. ඒකයි කියන්නේ ඔක්කොම අනිවාර්යයෙන්ම බලන්න. ඔය විභාගෙට අනිවාර්යෙන් අහන හින්දා ඒව කරන්නේ. පළාත් පේපර් එකත් අමාරු එකක් නෙමෙයි පේනවනේ. දන්නම දේවල් උගන්නපු දේවල් තියෙන. දන්නවද අණු සංඛ්‍යාව සමීකරණය? ටග්ගල් පොත පෙරලලා හරි බලන්න. පොත් තියෙනවා ළඟ. නැද්ද? මම කියන්න විනාඩි 10 තියෙන. හරිද? අණු සංඛ්‍යාව මේ ආයෙ මතක නැත්තම් මේව ආයෙ මතක් කරගන්න. සමීකරණ ලියලිය මතක් කරගන්න. අණු සංඛ්‍යාව හොයන්නේ අපි මවුල ගණන වැඩි කරනවා
ඇවගාඩ්‍රෝ නියති නැත්නම් සංඛ්‍යාවේ. හරිද? මවුල ගාන වැඩි කරනවා ඇවගාඩ්‍රෝ නියතියෙන්. නැත්නම් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවයි. මවුල ගාන හොයන්නේ කොහොමද? දැන් මෙයාව තමයි අපෙන් අහන්නේ අනු සංඛ්‍යාව අහනවා. ඒ කියන්නේ මවුල ගාන වැඩි කරනවා ඇවගාඩ්‍රෝ. මවුල ගාන හොයන්නේ කොහොමද? මවුල සමීකරණය කියන්නේ. Cambia porque mal pesquisa. ඔව්. මවුල ගාන හොයන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ. මේ අපෙන් අහන එකේ ඉඳන් මම මේ පිටිපස්සට එන්නේ. උඩින් ඉඳන් මෙන්න ඕනේ කියලා ගන්නවා. ඒ කියන්නේ ඔයා මෙහෙම හිතුවම ඔයාට ගාන හදාගන්න ලේසි. මම කියලා තියෙනවා. අහන දේ ඉඳලා පිටිපස්සට හිතන්න. අණු ගාන හොයනවනම් අණු සංඛ්‍යාව අහනවනම් එහෙනම් අපි දැන් ගන්න ඕනේ මොනවද? මවුල ගානයි අවගාඩ්‍රෝ. අවගාඩ්‍රෝ එක අපිට දීලා තියෙනවා. නම් මවුල ගාන අපි දැනගන්න. මවුල ගාන හොයන්නේ කොහමද? ස්කන්ධ බෙදීම මෞලික ස්කන්ධ. දෙකක් දීලාම තියෙන්නේ. ඉතින් අමාරුයි නේ. ස්කන්ධය කියද 50යි. 50යි ග්‍රෑම්. මෞලික ස්කන්ධය 30යි G MOL දෙන එක. මෙවුවා රචනා ප්‍රශ්න. හරි. රචනා ප්‍රශ්න රචනානේ. රචනාවක් නේ තිබ්බේ. රචනා ප්‍රශ්න ලියද්දී සමීකරණ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒකයි ලකුණු 3ක් දෙන්නේ. නැත්නම් උත්තරේට විතරක් එක ලකුණක් දෙන්න. ලකුණු 3ක් දෙන්නේ. මේකටයි මේ සමීකරණයටයි ආයේ මවුල මේ උත්තරේට. හරි. මේකයි උත්තරේට. එතකොට මේ මවුල ගාන. එහෙනම් ඔයා මවුල ගාන කීයක් එනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා. මෙයා කැපුණා. භාගයයි මවුල දෙනවා. කියන්නේ 0.5 මවුල. මේ විදිහට යන්නේ. භාගයයි මවුල. ඊට පස්සේ ඒ භාගය කියන කොතනට? මෙයා වෙනට ආදේශ කරනවා. මොකද්ද? අනුගාන සමානයි මවුල ගණන වැඩි කරනවා ඇවගාඩ්‍රෝනේ. ඇවගාඩ්‍රෝනේ මවුල ගණන වැඩි කරනවා. මවුල ගණන කියද භාගයයි මවුල. ඇවගාඩ්‍රෝ 6.02 වැඩි කිරීම 1023යි. හරිද? මේ මොල් රින එකක් විතර මේ වල කැපෙනවා. එතකොට එනවා දැන් භාගයක් කියලා කියන්නේ මෙයාව දෙකෙන් බෙදලා තියෙනවා. භාගයක් කියන්නේ ඒකයි. නේ? එකෙන් වැඩි කරනවා මෙයාව. කියන්නේ මේ ගානම. එහෙනම් බෙදීම 2. ඒක හිතන්න. භාගයෙන් වැඩි කරනවා භාගයෙන් වැඩි කරනවා කියන්නේ මෙයාව දෙකෙන් බෙදනවා කියන එක. 0.5න් වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක. ගණන් හදද්දී ඕක පුළුවන් වෙනවා. මෙයා බෙදුවොත් උත්තරය එනවා 6 දෙකෙන් බෙදපුවම මේක ඒ කියන්නේ මේකයි මම කියන්නේ. 6 වරක් එකකින් වැඩි කරොත් 6.02 වැඩි කිරීම 1023යි. බෙදීමේ යට 2 හැමම තියෙනවා. ඔන්න ඕකයි ඒ තියෙන්නේ. හරි. මෙයා සුළු කරොත් එනවා 3.01 වැඩි කිරීම 1023ක්. ඔන්න ඕක තමයි අනුගාන. අනුගානට ඒකකයක් නැහැ. දැන් බලන්න ඒකත් අමාරුද නෑ? අනු සංඛ්‍යාව අපි හොයනවා මවුල ගාන ඇවගාඩ්‍රෝ දෙන්න මවුල ගාන හොයාගන්න. හොයාගෙන ඒක දානවා එතනට. මේ කරනකොට දාන්න. ඇවගාඩ්‍රෝ වැඩි කරලා උත්තරේ ගන්න. ඔයා දැන් බලන්න ඕනේ එතකොට අණු ගාන හොයන එකයි පරමාණු ගාන හොයන සමීකරණ ටික තක් කරගන්න. ලියා ගන්න. වෙනම ඌව බලා ගන්න. පේපර්ස් කරද්දී ඔන්න ඕකයි. හරිද? ඒ කියන්නේ ඌව මතක් කරගන්න ඕනේ ඔයා. තනියම පේපර් කරත් ඒක මතක් කරගන්න ඕනේ. තේරුණාද ඒක ඇද්ද? Ouça. ටික බලා ගන්න. හරිද? ඊට පස්සේ ඔක අන්තිමට ඔය අහලා තිබ්බේ මේ කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රයෝජනයක්. හරිද? ඒ කියන්නේ ගිනි වෙන්න දේවල් වලට ගන්න ඔය වගේ දේවල් නේ. හරි. ඒතර ඔන්න ඔය ටික තමයි තිබ්බේ. මේ අදට ඇති. එතකොට දැන් මේ දැන් ප්‍රශ්න දෙයක් කරපුවම දැන් බලන්න ඒ දෙකෙන් ගොඩක් දේවල් කියන්නේ ආලෝකය කැලේ මේ කැලේ ටිකක් වැඩිපුර කවර් කරා. කොහොමද? ඔය වගේ ප්‍රශ්න ටිකක් කරමු. දිගටම මේ හෙට පේපර් එකක් දෙන්නම් ඔයාලට. ඒතර ඒකටත් බලා ගන්න. දැන්
කලින් සතිය පේපර් එකක් කරපුවම ඊළඟ සතිය හැමදාම දැන් මම කියලා දෙන පේපර්ස් දෙනවා. දෙද්දි එතකොට කලින් පේපර් එකේ වැරදිච්ච ටික හරියට හදාගන්න. තියරි කැල ටික හොයාගන්න. ඒ වැරදුනේ කියන එක බලන්න. ඒ ටික බලලා ඊළඟ සතියේ පේපර් එක කරන්න. නැතුව නිකම්ම එක සතියක් කරලා ඊළඟ පේපර් එක කරන්න එපා. ඔයාලට වැරදිච්ච තියරි කැල ටික හොයන්න. හොයලා වැරදුනේයි කියලා හොයන්න. එහෙම කරලා ඉවරලා ඊළඟ සතියේ පේපර් එකට පේස් කරන්න. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. හෙට දෙන්නම් එතකොට පේපර් එකක්. අද රේක් කරන්න. හරි. එහෙනම් අදට මෙතනින් අපි නවත්තමු.